මේ තියෙන්නේ පැල 30ක අස්වැන්න. මේ 4 වෙනි පාර කඩන අස්වැන්න මේ තියෙන්නේ. පැල 30ක. ආයිබෝන් යාළුවනේ මිස්ටර් නයිමිරිස් YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට එන්නන්න යන්නේ මගේ නයිමිරිස් වගාවේ මාස 3කදී මට ලැබුණු ලාභය කීයක්ද කියලා. මම කලින් වීඩියෝ වල කිව්වා මට ගිය වියදම් මට ලැබුණු ලාභය හැමදේම පෙන්නනවා කියලා. මේ තියෙන්නේ සතියෙන් සතිය මගේ වගාවෙන් කඩාගත්ත අස්වැන්න. ගස් 30ක් තමයි මම වගා කරලා තියෙන්නේ. මම මේ වගාව කරන්නේ ජොබ් එකක් කරන ගමන් අමතර ආදායමක් විදියට. ඉතින් මම ඇත්ත වශයෙන්ම අමතර ආදායමක් හොයාගත්තා. මට පාඩුවක් වුණේ නැති හින්දා මම හිතුවා ඔයාලට මේ වීඩියෝ එක අරගෙන එන්න ඕන කියලා. ඉතින් මේ තියෙන්නේ මට වගාවට ගිය වියදම් සහ ලැබුණු ලාභය. උඩ තියෙන්නේ වියදම් ටික, යට තියෙන්නේ ලාභය. මම තාමත් වගාව කරගෙන යනවා. තාමත් ගස්වල පළදාව හැදෙනවා. මම අලුතින් තව නයිමිරිස් පැල 110ක් ඉඳලා තියෙන්නේ. ඉතින් ඔයාලත් නයිමිරිස් වගා කරන්න ආසාවෙන් ඉන්නවා නම් මිස්ටර් නයිමිරිස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට වීඩියෝ අරගෙන එන්න. නයිමිරිස් පැල පොඩි කාලේ ඉඳන් පළදාව නෙලනගන් නඩත්තු කරන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න. ඔයාලට ජය වේවා.